මේක මොකද්ද? ඔයාගේ ටී-ෂර්ට් එක. මේක කොයි වෙලේට යන්නද මේක? අර ඔෆිස් එකට යන්න. මේ කියන අන්තිම පාර. මේක මොකද්ද? දන්නේ. ඌව මන්නම් ගලවලා දාන්නේ. මන්නම් ගලවලා දාන්නේ. හැබැයි හොදන්නේ මං ඒවා මං එල්ලනවා ඒවා මං දින්න ඕනේ. එහෙමද? ගෑ අපේ නෝනා ඉන්නේ ඒක වට තමා. යකෝ හැමදාම කියනවනේ රෙදි ගලවලා අන් අතන බේසමට දාපන් කියලා කවදාවත් දාන්නේ නෑනේ. ඉතින් ඉස්සල්ලා එතන බේසම තිබ්බේ නෑ. මොකද විවාට හරියට වැඩක් කරන්න බැයිද? ඉතින් ඉස්සල්ලා එතන බේසම තිබ්බේ නෑ මං ඊට පස්සේ හීකට ගලවලා උසික් කව්වා. මේ කී පාරකට හදපු රෙදිද? අමේ. ඔව්. මේ මෙතන මුළු ගහලා තියෙන්නේ මොනවද? රෙද්ද මාතස් කරන්නේ. කවුද බලමු වත් කරන්නේ? කොහෙද තිබිද්දේ? මයි සුදු අම්මා අස් කරපම් මයි මම දෙයියා. කරන්නේ නැහැ තියන් තැන් වල තිබිද්දේ මම හොදන්නෙත් නැහැ. කොහොමද බලමු රෙදි හොදගෙන අඳින්නේ? දෙයියනේ ආන් අතන බේසම පැහැදිලිව තියලා තියෙනවා ගලවන රෙද්ද බේසමට දාන්න විතරක් තියෙන්නේ. ඉතින් ඒ බේසම ඉස්සල්ලා තිබ්බේ නෑ දැන් තියෙන්නේ ඒ බේසම. ඒක අහලා තිබ්බද කවුරු හරි? දන්නේ නෑ. ඔය කොහේ හරි දාලා. ඔය බේසම ඔතන නැත් අනේ නිකන් මාල්සිය දාන්න එපා. ඔය බේසම කොහෙවත් තිබ්බේ නැහැ. ඔක ඔතන තමයි තියෙන්නේ. මේ පේනවද? ඕකෙන් වෙන්නේ ඔයා අඳින රෙදි නැති රෙදි මට හොයාගන්න බෑ. ඔයාගේ අර වනජීවගේ ටී-ෂර්ට් එක කීයක් තියද? කමන්නේ ඔය රෙදි. ඔක්කොම එක වගේ. ඔය රෙදි හොදන්න කැමතිනේ. ඒ හින්දා ඔක්කොම හොදලා දාන්න. නෑ මං ආයෙ හොදන්නේ මේ වටේ පිටේ තියෙන රෙදි ටික ඔක්කොම ආයෙ රැක් එකකින් එල්ලනවා. ඔයා ඒවම ආයෙත් අරගෙන අඳින්න අරක තියෙන රෙදි ටික විතරයි මං හොදන්නේ. හැමදාම කියනවා මටත් ඇති වෙනවනේ කියලා. පැය පේනවද හැටි මේ රෙද්ද? මේ ඇඳේ රෙද්ද කොයි වෙලේවත් තියා දෙන්නේ නෑ. දවසට 10 පාරක්වත් මං ඔය රෙද්ද එලන්න ඕනේ. ඔක්කොම එල්ල ගන්න. නෑ වෙන්න තියන්නේ. මම මේ වීඩියෝ බලන ඔය අස් කරන්නකෝ. අස් ඔව් කරන්න. ෆෝන් එක තිබ්බනම් ඇති 24 පැයම ෆෝන් එකම තමයි. ෆෝන් එකෙන් තොර ලෝකයක් නැහැ නේ. මොනවද බලන්නේ? මොකුත් නෑ. මොකද TikTok එකේද? TikTok ම තමයි ජීවිතේ. මං නම් ආයේ අස් කරන්නේ නැහැ තිබිද්දෙන් අස් කරන්නේ නැහැ දවස් බලන්නකො ඊට පස්සේ කාමරේට වෙන දේ මං අස් කරන්නේ නැතුව හිටපුවාම. දැන් ওই ටික මෙව කරලා ගන්නකො මං ආයේ කරන්නේ නැහැ.